ළමයි අද ඔයාලට කතා කරන්න යන්නේ ජ්‍යාමිතිය ගානක්. මේ ජ්‍යාමිතිය ගානේ ඔයාලා ප්‍රශ්න කියවලා ඇති සමහර වෙලාවට මේ වෙද්දි හදලත් ඇති. මම චුට්ටක් මේ ගාන පැහැදිලි කරන්නම්. මේකේ තියෙනවා AE කියලා රේඛාවක්, මෙතන තියෙනවා PT කියලා රේඛාවක්. එතකොට මේ AE කියන රේඛාව කොටස් 4කට බෙදලා තියෙනවා. ඒ වගේම අපිට පොඩි දත්තයක් දීලා තියෙනවා මේ හැම කොටසක්ම අගෙන් සමානයි කියලා. මේ පාදයේ දිගට මේ පාදයේ දිග සමානයි, මෙයා සමානයි, මෙයා සමානයි කියලා ඒ ඔක්කොම ටික සමානයි කියලා දීලා තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා PT පාදය. මේ PT පාදයත් කොටස් 4කට බෙදලා තියෙනවා. එතකොට මේ හැම කොටසක්ම මොකද වෙන්නේ? අගෙන් සමාන වෙලා තියෙනවා. ඒ වගේම අපිට දත්තර දීලා තියෙනවා AB පාදය AB කියන මෙන්න මේ කොටස PQ කියන කොටසට සමානයි කියලා. ඊට පස්සේ අපිට කියනවා AE PT ට සමාන බව පෙන්වන්න කියලා. ඔන්න තියෙනවා AE, මෙන්න තියෙනවා PT. එතකොට මේකෙදි කරන්නේ ළමයි මම මුලින්ම මේ AE කියන පාදය ලියනවා මෙන්න මේ කොටස් හතරේ එකතුවෙන්. ඒ කියන්නේ AB එකතු කිරීම, BC එකතු කිරීම, CD එකතු කිරීම, DE කියලා ලියනවා. ඊට පස්සේ කරන්නේ දැන් මෙතන AB සමානයි PQ කියලා දීලා තියෙනවානේ. එතකොට AB නම් එහෙම්මම තියෙන නිසා මම AB දානවා. මේ BC කියන එක්කෙනා AB ට සමානයිනේ. ඒ නිසා මම මෙතනට AB දානවා. එතකොට මෙතන CD කියන එක්කෙනත් AB ට සමානයිනේ. මම මෙතනට AB දානවා. DE කියන එක්කෙනත් AB ට සමානයිනේ. මම මෙතන AB දානවා. එතකොට AB එවුව කීයක් තියෙනවද? 4ක් තියෙනවා. එතකොට මෙතන දෙනවා 4යි AB. ඔන්න මම හොයාගත්තා AE කියන පාදය 4යි AB ට සමානයි කියලා. ඊට පස්සේ මෙතන මොකද වෙන්නේ? PT කියන එක්කෙනා සමාන වෙනවා PQ එකතු කිරීම, QR එකතු කිරීම, RS එකතු කිරීම, ST. මේ කෑලි හතරේම එකතුව PT කියන පාදයට සමාන වෙනවා. ඊට පස්සේ මම දන්නවා මේ PQ කියන එක්කෙනා කොහොම මෙතන PQ තියෙන නිසා මම මුලින්ම PQ මෙහෙමම ලියනවා. ඊළඟට දන්නවා QR කියන එක්කෙනා PQ ට සමානයි. ඔන්න මම QR වෙනුවට මෙතන දානවා PQ. ඊට RS වෙනුවට මෙතන දානවා PQ. ඊට ST වෙනුවට මෙතන දානවා PQ. ඊට මේ හතර දෙනාම එකතු වුණාම කාවද හැදෙන්නේ? 4යි PQ වෙනවා. ඔන්න එහෙනම් PT පාදයක් මම 4යි PQ ඇසුරෙන් පාගත්තා. ඊට පස්සේ මම කරන්නේ අපිට දත්තර දීලා තියෙනවානේ AB සමානයි PQ කියලා. ඔන්න මම මෙතන ලියනවා AB සමානයි PQ. ඊට පස්සේ පොඩි දෙයක් කරනවා. ඔන්න 9 වසරේ ප්‍රත්‍යක්ෂ පාඩම පාවිච්චි කරනවා. ප්‍රත්‍යක්ෂ 4ට අනුව කියලා මම මෙතන ලියනවා. ප්‍රත්‍යක්ෂ 4ට අනුව මේ AB කියන එක්කෙනා මම වැඩි කරනවා 4ෙන්, PQ කියන එක්කෙනත් වැඩි කරනවා 4ෙන්. එතකොට AB 4ෙන් වැඩි වුණාම 4යි AB වෙනවා. PQ කියන එක්කෙනා 4ෙන් වැඩි වුණාම 4යි PQ වෙනවා. එතකොට AB කියන එක්කෙනා කාටද සමාන? AE කියන පාදයට සමානයි. ඒ වගේම 4යි PQ කියන එක්කෙනා කාටද සමාන? PT කියන පාදයට සමානයි. එන අවසානයේ මොකද වෙන්නේ? AE පාදය PT පාදයට සමාන වෙනවා. අපිට පෙන්වන්න කියලා තියෙන්නේ අන්න ඒක.